කියවර ඔක්කටම අපි ඉන්නේ නිව්සීලන්ඩ් ඕක්ලන්ඩ් වල. අපි අද යනවා ලංකාරාමය කියලා තියෙන පන්සලක් ඕක්ලන්ඩ් වල. ඒකට අපි ඒකට යන්නේ ට්‍රේන් එකේ ගිහිල්ලා අය බස් එක ගිහිල්ලා තව ටිකක් පයින් යන්න ඕනේ. අපි බලමු කොහොමද යන්නේ කියලා. ඉස්සරහින් පේන ට්‍රේන් ස්ටේෂන් එක. අපි දැන් ඒකට ගිහිල්ලා එතනින් ට්‍රේන් එකක් ගන්න යන්නේ. පේමන්ට් වෙන්නේ AT හොප් කාඩ් එකෙන්. අපි මෙතන කාඩ් එක ටැප් කරලා තමයි ස්ටේෂන් එකට යන්නේ. ස්ටේෂන් එක පොඩ්ඩක් පොළවෙන් යට වගේ තියෙන්නේ. අපි දැන් ප්ලැට්ෆෝම් එකට යනවා. අපේ ට්‍රේන් එකේ ඉන්නේ ප්ලැට්ෆෝම් නම්බර් 1. අපි අදිම ට්‍රේන් එක ඇවිල්ලා තිබ්බ හින්දා අපි ට්‍රේන් එකට නැග්ගා. අපි යන්නේ මේ තියෙන්නේ අපි ට්‍රේන් එකේ යද්දී අපිට දෙපැත්තේ පේන්න තියෙන පරිසරය නිකන් අපි වැවක් මැද්දෙන් වගේ තමයි ට්‍රේන් එකේ යන්න තියෙන්නේ. අපි බහින්න ඕනේ ගිහිල්ලා ඔටහු ස්ටේෂන් එකකින් බැහැලා එතනින් අපි ආය බස් එක අරගෙන එතනින් බස් එකේ ගිහිල්ලා ආය තව ටිකක් පයින් යන්න තියෙනවා. ස්ටේෂන් එකෙන් බැස්ස ගමන් එහා පැත්තෙම තමයි බස් හෝල්ට් එක තියෙන්නේ. අපි එතනින් ගිහිල්ලා අපි ඉන්න ඕනේ හෝල්ට් එකක් තියෙන හෝල්ට් නම්බර් එක. ඒකේ තමයි අපි ඉන්නේ දැන් අපේ බස් එකේ එනකම්. ඔන්න අපේ බස් එකේ එනවා. අපි ඒකට නගින්න ඕනෙත් අපේ AT හොප් කාඩ් එක පන්ච් කරලා එතනින් තමයි අපේ ඔක්කොම ට්‍රාන්සැක්ෂන් වෙන්නේ. අපි බැහැලා පොඩ්ඩක් නැවතුණා. මොකද හොඳට වහින්න පටන් ගත්තා. ඒකින්ද අපි පොඩ්ඩක් එතන හෝල්ට් එකට වෙලා හිටියා. යන්න නැතුව වැස්ස පායනකම්. දැන් වැස්ස අඩු වුණ නිසා අපි දැන් පයින් යනවා පන්සලට. මෙතන ඉඳන් පන්සලට මීටර් 600ක් වගේ තියෙන්නේ. ඉතින් ඒ ටික අපි පයින් යනවා. ඉස්සරට කියම් පන්සල අපි ගියේ ඉරිදට දහම් පාසල් තියෙනවා සහ භාවනා වැඩසටහනක් තියෙනවා. ඒකින්ද ටිකක් කට්ටිය හිටිය පන්සලේ. ඕක තමයි ඉතින් අපේ ජර්නි එක පන්සලට ආපු. එහෙනම් බයි ඔක්කොටම.